ඉතින් මං මේ අද ගෙන තියෙන වීඩියෝ එක වැදගත්ම වෙන්නේ content creatorsලාට. ඉතින් ඔයා content creator කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක ගෙනත් තියෙන්නේ content creator කෙනෙක් නම් ඔයාට වීඩියෝ එකක් edit කරන්න බෑ. ඉතින් ඔයා ඒකට පාවිච්චි කරනවා CapCut, Premiere Pro ඒ වගේ ගොඩක් software පාවිච්චි කරනවා. ඉතින් මේ software වලින් මම අද පාවිච්චි කරන එක්තරා software එකක් වෙන්නේ CapCut එක. ඉතින් මම මේ අද මේ software එක ගැන කතා කරන්නේ. ඉතින් මේ software එක මේ ළඟදී නම් pro version එකක් අලුතින් ආවා ඒගොල්ලොන්ගේ. ඉතින් ඒකට හැමෝටම buy කරන්න බෑ. ඉතින් සමහරුන්ට ආර්ථික ප්‍රශ්න දෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙන අයට මම මේ ගෙන තියෙන වීඩියෝ එක අද ගොඩක්ම වටිනවා. ඉතින් අද මම මේ ගෙන තියෙන වීඩියෝ එක ඇතුලෙන් ඔයාලට ඉස්සරහට කියලා දෙනවා කොහොමද මේ CapCut Pro එක වෙනුවට අපිට වෙන විදිහකට මේ CapCut එක පාවිච්චි කරන්න කියලා. ඔයාලට දන්නවා CapCut එක මේ දවස්වල use කරන කෙනෙක් නම් CapCut එකේ ඔයාලට export එකක් ගන්න ගියත් මේ දවස්වල Pro එකේ පොඩි ප්‍රශ්නයක් එනවා කියලා. යට ඒගොල්ලොන්ගේ එනවා watermark එක. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා මේ දවස්වල ඔයගොල්ලන්ට. ඉතින් මම ඔයාලට කියලා දෙන්න අද කොහොමද මේ එකක්වත් නැති වෙන්න මේක ලස්සනට වීඩියෝ එකක් එක්ස්පෝර්ට් කරන්නේ. ඉතින් එක්ස්පෝර්ට් කරන හරියන විදිහට CapCut එක ගන්න කොහොමද කියලා. ඉතින් අපි වැඩි වෙලා කතා කර ඉන්න ඕනේ. අපි යන් වීඩියෝ එකට. ඉතින් මම ඔයාලට වීඩියෝ එක ස්ටාර්ට් එකේදී කිව්වා මම අද CapCut එකේ Pro version එක නැතුවට වෙන විදියකට මේ CapCut එක use කරන්න පුළුවන් විදිහට මම කියලා දෙනවා කියලා. ඉතින් මම මේ අද ගෙනත් තියෙන්නේ ඔයාලට CapCut එකේ පළවෙනි old version වල CapCut එක download කරගත්තොත් ඔයාලට පුළුවන් මේ CapCut එක අර දැන් තියෙන Pro version එකෙන් එහාට ගෙන අපිට export එකක් ගද්දි පරණ තිබිච්ච effect, ඒ transparency ඒ සේරම ගන්න පුළුවන් ආයෙසර. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මේක කොහොමද හරියට කරන්නේ. එතකොට කොහොමද ඔයාලට මේ Pro version එක නැතුව ආට ලේසියෙන්ම වීඩියෝ එක එඩිට් කරලා ඒ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න කියලා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරන්න ඕන සයිට් එකේ link එක මම දාන්නම් පළ description එකේ. නැත්නම් මම chat box එකේ දාලා දී message එකක් විතර pin කරලා ඒ ඔයාලා බලන්න මේක හරහා කියලා මේ CapCut එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් බලමු මේ වීඩියෝ එකේ මුලින්දකට හරියට step by step මේක කොහොමද ඩවුන්ලෝඩ් කරලා මේක ඔයාලට හරියට open කරලා ඉතින් මේක හරහා වැඩක් කරන්න කියලා. ඒ වගේම මේක හරහා එක්ස්පෝර්ට් එක කරන්නේ කොහොමද කියලා. ඉතින් බලමු මේ වීඩියෝ එක ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මම පළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිබ්බා link එක. ඔයාලට ඒක ක්ලික් කරලා උනත් මෙතෙන්ට එන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් CapCut එකේ old version download කියලා ටං ගහලා මෙන්න මේ වෙබ්සයිට් එක ඇතුළට යන්න. ඉතින් මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට CapCut ලගේ මේ තාක් ඇවිල්ලා තියෙන හැම අප්ඩේට් එකක්ම පේන්න තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් කැමති එක download කරලා ඔයගොල්ලෝ use කරන්න. ඉතින් මම ඔයගොල්ලන්ට මෙතන use කරන්න link එකක් ඔයගොල්ලන්ට මම පළ description එකේ link කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒක ක්ලික් කරලා ඇවිල්ලා මේක download කරගන්න. ඉතින් ඒ වගේම තමයි මේගොල්ලෝ වෙබ්සයිට් එකේ තියෙන හොඳ වැදගත්කමක් තමයි මේ වෙබ්සයිට් එකේ අපි දැන් ගන්න යන CapCut එකට දාලා තියෙන ෆීචර්ස් ගැන ඒගොල්ලෝ වෙනම අපිට සඳහන් කරලා තියෙනවා ඒගොල්ලෝගේ වෙබ්සයිට් එකේ. ඉතින් අපිට එතකොට හරි එක සිලෙක්ට් කරලා ගන්න ලේසි අපිට ඕනි જાති එක. ඉතින් මෙතන මේ කොළ පාට එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් CapCut එක. ඉතින් ඒ වගේම තමයි මම දැන් CapCut එක ඉන්ස්ටෝල් කරන් තියෙන නිසා මම CapCut එක ඕපන් කරගන්නවා. ඉතින් ඔයගෙම තමයි මම ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ දැන් මේ CapCut එක පාවිච්චි කරනකොට මේ CapCut එක use කරනකොට ඔයා Wi-Fi off කරන්න. ඒ කියන්නේ ඔයාගේ data තියෙනවා නම් connection off කරන්න. මොකද අපි මේ ගත්තේ old version එකක් නිසා මේක auto update වෙන්න ඉඩ තියෙනවා ඔයාට දැන් තියෙන version එකට. එහෙම වුණත් ඔයාට ආයෙසරක් අර pro version එක එනවා. ඉතින් ඒ වගේම තමයි අපි මේ ගත්ත old CapCut version එක. ඉතින් ඒක ඇතුලේ තියෙනවා අපිට කලින් වගේ බලන්න පුළුවන් text ඊට පස්සේ ඒක effects තියෙනවා. ඉතින් මේවා download කරගන්න පුළුවන්. ඉතින් පොඩි වෙලාවක් data on කරාට කමක් නැහැ. ඒ වුණාට වැඩි වෙලාවක කනෙක්ෂන් එක on එකේ තියාගන්න එපා. එතකොට auto update වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි මේකේ stickers තියෙනවා, effects තියෙනවා. මේ effects ඔයාලට මේකක්වත් අර pro version එකේව බලා ගන්න වෙන්නේ නැහැ. මෙතන සේරම තියෙන්නේ පරණ effect ටිකමයි. ඒ වෙනවා transparency
ඉතින් ට්‍රන්ස්පේරන්ස් තුවට පරණ වගේ මේක බලාගන්න පුළුවන් ඒගන තම ෆිල්ටර්ස් ඉතින් මේ හැම එකම්මට ෆ්‍රී ගණ්ඩ පුලංකම ලැබිලා තියෙන අර පරණ ඕල්ඩ් වර්ෂන් එකකින් මේක යුස් කරොත් විතරයි ඒති වගතා මේක කලික් කරගල පල ඩිටින් ටූල් එකට මේ අපේ වීඩියෝ එක සිලෙට් කරලා දැම්මට පස්සේ ආර මෙන්න මේ බාරකේ බලාගන්න තිබ කලින් ගොඩාක් අයිටම්ස් ඉදි ඒවා ගොඩක් ඒවයින් චුට්ටක් තමා මෙතන තියෙන්නේ මොකද අර එන්න අප්ඩේට් වැඩිවෙන්න වැඩිවෙන්න ඉතින් ඒවා ඒ අදාළ ෆීජස් වැඩි වුණා ඒවදා මේ ඕල්ඩර්ෂණ අපි පාවිච්චි කරනෝට අපිට ෆීජස් හම්බෙන් නෑ ඉතිවට කිසිම් ප්‍රශ්න නැතිකෙනෙට නම් වාට පුළන් ප්‍රෝෂණ එක ඩවලොඩ් කරලා ඒකට බයි කල්ලා ඒක හරා ඔගොලන්ට ඔගොලොන් ඉදිරිදා වැඩකටයුත්තේ කරගෙන යන්න ඉති ඒවගේම තා අර පරණ කැප්කට් එක විදින්නම යාන පුලන් මේකෙත් එක්ස්පෝර්ටය ගන්න ඒ විදිරම නිට් කරන්න ට්‍රන්සේෂන් සැට් කරන්න ඉති මේ හැමදේ මට පරණ පුරුදු ඉදන මේ ඇතුළෙත් කරන්න පුළුවන් ඉතින් මංවදවට කියල දුන්න මේ හොර ක්‍රමයක් ගැද මේ කැප්කට් එක ප්‍රෝවේශනය නැතු මේ අපිට පරන ඕඩුවසනයගේ මේක වීඩියෝ ඩිට් කරලා මේ එක්ස්පෝර්ට් එක ගන්න විදිය ගැන ඉතින් මේ වීඩියෝ එක වාට වැදගත් වුණා නම් මේකට වටිනවා නම් ඔයා පල්ලෙදී ලයික් බටන් ප්‍රෙස් කරලා වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මොකක් හරි ඇප් එකක් හරි ඔයාලට මොකක් හරි software එකක් හරි ඔයාලට මොකක් හරි game එකක් හරි ඔයාලට අවශ්‍ය කරන ඕනෑම ප්‍රශ්නයක review එකක් හරි ගේන්න ඕන නම් ඔයාලට බලන්න පල්ලෙහා chat box එකේ message එකක් දාලා දෙන්න. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම කියනවා. ඒ වගේම තමයි අපේ WhatsApp page එකේ ඒක අපේ WhatsApp channel එකේ FB page එකේ ඒවට ලොග් වෙලා නැත්නම් ඔයාලට මම පල්ල description එකේ දාලා දී links ටික ඔයාලට පුළුවන් ඒකට ලොග් වෙන්න. ඒ වගේම තමයි ඔයා අදම නම් අපේ වීඩියෝ එකක් බලන්නේ ඔයාලට පුළුවන් අපේ පල්ල subscribe button එක click කරලා bell එක all press කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. I wanna be the best in the game, invest in my name, check no restraints, I'm obsessed with the pain, I ingest, I retain, assess and I change, possessed by the thought I'll be free one day from society's restraints, money, clout and fame, a disease, a plague, we all love to hate, have to play the game, have to make a name, all our insecurities are on display. This is war with the enemy, think that it was meant to be, living in a time